විදුලි බුබුලු 1,70,000කට අධික විදුලි බුබුලු සංඛ්‍යාවකින් ඒකාලෝක වෙනවා. පසුගිය වර්ෂයේ මෙන්න මේ වර්ෂයේ ලංකාවේ දස දෙසින් නැදෙන සදහැවතුන් පානදුරා තොරණ නරඹන්නට පැමිණෙන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ තිකල දෙවැන්තම දර්ශනීය මහා තොරණ පානදුරා මහා තොරණ නිසායි. පානදුරා මහා තොරණයි. ඒ අනුව මෙවර 2025 වර්ෂයේ මේ වන විටත් ලංකාවේ අංක 1 බවට පත් වෙමින් තිබෙන්නේ පානදුරා මහා තොරණ වගේ අප ඔබට සඳහන් කර සිටිනවා. ඒකම ඔබ මාධ්‍ය ඔස්සේ දකින්න ඇති මේ පානදුරා මහා තොරණ ඉදිකර තිබෙන්නේ පහන් කූඩු දෙකක් මත වගේ. ඔබට මේ පහන් කූඩු දෙක බලා ගන්නට තොරණ අභියසකට සිටී යුතුයි. විදුලි ආලෝක රටා ඒකාලෝක කරයන් අනුතුරු ඔබට මේ තොරණේ ඉදිවි තිබෙන දර්ශනීය පහන් කූඩු දෙක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. පරිවාර කූඩු 32කින් සමන්විත වූ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන දර්ශනීය පහන් කූඩු දෙකක් මතයි මේ පානදුරා මහා තොරණ ඉදිකර තිබෙන්නේ. ඒ වගේම ඔබට මේ තොරණ දෙස බලද්දී මේ තොරණේ වලාකුළු අතරින් දේවතාවුන් වහන්සේලා 12 දෙනෙකු ඉහළට පැමිණෙන ආකාරයත් මේ දේවතාවුන් වහන්සේලා මල්ලිසින ආකාරයත් ඔබට මේ දර්ශනීය දැවැන්ත මහා තොරණේ දැක ගන්නට අවස්ථාව තිබෙන වගේ අප ඔබට මතක් කර සිටිනවා. ඒ වගේම එපමණක් නෙවෙයි ඔය 13 වන රූප රාමුව දෙස ඔබට යොමු කරගෙන සිටියොත් ඔබට සිදුවන දේ මේ මොහොතේදී දැක ගන්නට පුළුවන්කම ලැබෙන වගත් අප මේ මොහොතේ ඔබට මතක් කර සිටිනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලංකාවේ සහ ලෝකයේදී දෙවැන්තම දර්ශනීය අංගවලින් යුත් පානදුරා මහා තොරණයි ඔබ මෙලෙස නරඹන්නට ඓතිහාසික පානදුරා පුරවරයට ඒකරාශී වී සිටින්නේ. තව ස්වල්ප මොහොතකින් අප සූදානම් ගරුතර මහා සංඝරත්නය මෙම ස්ථානයේ වැඩම කරවීමේ අනතුරුව ආගමික වතාවට ඉදි කරලා පානදුරා මහා තොරණ තුන්වන දිනේ ප්‍රදර්ශන කටයුතු ආරම්භ කරන්නට සමාව ශාසනාව සිදු කිරීම සඳහා මාගේ ගෞරවපූර්වක පාදාභිවන්දනයෙන් යුක්ත ආරාධනාව ඓතිහාසික කතරගම කිරිවේර රාජමහා විහාරයේ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට ගෞරවපූර්වක ආරාධනා කරනවා. සීලම දෙනා පංචශීලයේ පිළිපදවා ආගමික වතාවන් ඉදි කරමින් අනුශාසනාව සිදු කරලාන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු. දුත්තිල ජාතක කතා වස්තුව විදහා දැක්කෙන පානදුරා මහා තොරණේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රශ්මි මාලාව ඒකාලෝක කරන්නටයි මේ සූදානම. මාගේ ගෞරවනීය ආරාධනය ශ්‍රී ලංක මත්ස්‍ය වෙළඳ ව්‍යාපාරයේ ගරු අධිපති ප්‍රදීප් මංගල මැතිතුමනි, ඔබතුමන්ට පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගරු සඳරුවන් මැතිතුමනි, ඔබතුමන්ට කතා වස්තුව විදහා දැක්කෙන පානදුරා මහා තොරණේ බුද්ධ රශ්මි මාලාව ඒකාලෝක කරන්නටයි මේ සූදානම. සියලුම දෙනා සප්ත නගා සාදුකාරය පවත්වමු. සාදු සාදු සාදු. මේ තුන්වන දින පානදුරා මහා තොරණේ ප්‍රදර්ශන කටයුතු ආරම්භ කරමින් බුද්ධ රශ්මි මාලාවයි එලෙස ඒකාලෝක කරනට වේ. මීළඟට පානදුරා මහා තොරණේ විදුලි ආලෝක රටා ඒකාලෝක කරන්නටයි සූදානම. ඒ සඳහා මාගේ ගෞරවනීය ආරාධනාව විදහා දැක්කෙන පානදුරා මහා තොරණේ විදුලි ආලෝක රටා ඒකාලෝක කරන මොහොත සීලම දෙනා සප්ත නගා සාදුකාරය පවත්වමු. සාදු සාදු සාදු. සදහවතුනි, මදක් රැඳී සිටින්න
ඔබට මේ පානදුරා මහා තොරණේ විශේෂ දර්ශන පෙළ දෙක බලා ගන්න අපි අවස්ථාව ලබා දෙන්නටයි සූදානම් වන්නේ. සෑම විනාඩි 15කට වතාවක්ම ඔබට මේ විශේෂ දර්ශන පෙළ දෙක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා මේ පානදුරා මහා තොරණේ. ඔබේ net යොමු කර සිටින පානදුරා මහා තොරණයට මා පෙළ සඳහන් කර ආකාරයට පරිවාර කූඩු 32කින් සමන්විත වුණු කැරකෙන කූඩු දෙකක් මැදිදී පානදුරා මහා තොරණයි ඔබ මෙලෙස නරඹන්නට සූදානම් සිටින්නේ අප සූදානම් සිටිනවා තව හිතාමත්ම සුළු මොහොතකින් මේ පානදුරා මහා තොරණේ ඒ විශේෂ දර්ශන පෙළ ඔබට දැක බලා ගන්න අවස්ථාව උදා කර දෙන්නට ඒ වගේම අපට සඳහන් කරනවා ඔබට පුළුවන් අපේ කාර්යාලයට ඔබට අවශ්‍ය පැමිණීම් අපට සහයෝගය ලබා දීලා අද මේ පානදුරා මහා තොරණේ වර්ණ ඡායාරූපයක් ගෙදර අරගෙන යන්නට ඔබට අවස්ථාව තිබෙන බවත් අප ඔබට මතක් කර සිටිනවා. වගේම අප අද හෝ හෙට දිනේදී බලාපොරොත්තු වෙනවා මේ පානදුරා මහා තොරණේ දර්ශනීය අද දින ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා පානදුරා මහා තොරණේ CD පටය මේ කතාරාමයකින් එකට නොවුණු මේ ගුත්තිල කාව්‍යයේ ඇතුළත් වන ඒ CD පටය ඔබට ලබා ගන්නට හැකි බව අප ඔබට සඳහන් කර සිටිනවා. රැඳී සිටින සූදානම් වන්නේ ඊටාත්ම සුළු මොහොතකින් පානදුරා මහා තොරණේ විශේෂ දර්ශන පෙළ ඔබට දැක බලා ගන්නට අවස්ථාව ලබා දෙන්නට. පානදුරා තොරණ නරඹන්නට පැමිණෙන ඔබ තොරණ බලලා ඔබට එහෙම යන්න බෑ. විනාඩි 10ක් 15ක් තොරණ අභියස ඉන්න ඕනේ මේ පානදුරා මහා තොරණේ විශේෂ දර්ශන පෙළ දැක බලා ගන්නට. ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඉදූ දෙවන්තම දර්ශනීයම මහා තොරණ පානදුරා මහා තොරණයි ඔබ මෙලෙස නරඹමින් සිටින්නේ. සදහවතුනි ලක්ෂ 100කට අධික මුදලක් වේදම් කර තිබෙනවා මේ දෙවන්ත නිර්මාණය ඔබට දැක බලා ගන්නට. ඔබ අද දවසේ මෙතෙන්ට ඇවිල්ලා මේ තොරණ නරඹලා යනවා වගේ නෙමෙයි මේ තොරණ පිටුපස තිබෙන කතාව ඉතාමත්ම ගැඹුරු කතාවක් තිබෙන්නේ. ඉතින් ඔබට අද දවසේ විනාඩි 10ක් 15ක් ගත කළ මේ තොරණ බලන්න අපි ලක්ෂ 100කට අධික මුදලක් වේදම් කළ තිබෙනවා. ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් පානදුරා පුරවරයේ ඉදිකරේ අලුත්ම නිර්මාණ කිසිම තැනක ඉදූ නිර්මාණයක් පාන්දුරේ ගෙනල්ලා ප්‍රදර්ශනය කරලා නැහැ. පානදුරේ එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතිය හැමදාම පානදුරේ ඉදිකරේ අලුත් නිර්මාණ දෙවන්ත නිර්මාණ ලෝකයා හමුවට යන නිර්මාණයි පානදුරා පුරවරයේ ඉදිකරේ. අප ඕනෑම අභියෝගකට මුහුණ දෙන සූදානම් කවුරුන් හෝ කියනවා නම් පානදුරේ මීට කලින් ඉදිකරපු තොරණ ඉදිකරලා තිබෙනවා කියලා. පානදුරේ ඉදිකරේ හැමදාමත් අලුත් නිර්මාණ දෙවන්ත නිර්මාණ ලෝකයා අතරට ගිය නිර්මාණ කියලා අපි ආඩම්බරයෙන් සඳහන් කර සිටිනවා. මේ දර්ශනීය දෙවන්ත මහා තොරණ උස අඩි 82ක් පළල අඩි 92ක් විදුලි බුබුලු 1,70,000කට අධික සංඛ්‍යාවකින් මුළු පානදුරා පුරවරයේ කාලෝක වන පානදුරා මහා තොරණයි ඔබ මෙලෙස නරඹමින් සිටින්නේ. රැඳී සිටින්න විදුලි කාර්මික ශිල්පීන් සියලු දේම සූදානම් කර තිබෙනවා ඔබට මේ විශේෂ දර්ශන වාරය දැක බලා ගන්නට අවස්ථාව උදා කර දෙන්න. පානදුරා තොරණ නරඹන්නට පැමිණෙන ඔබට විනාඩි 15කට අපි මේ විශේෂ දර්ශන පෙළ දැක බලා ගන්නට අවස්ථාව ලබා දෙන බව මතක් කරමින් සූදානම 2568 වන වෛශාඛ මංගල්‍ය වෙනුවෙන් 67 වන වරට පානදුරා ඉදවණු පානදුරා මහා තොරණේ ඒ විශේෂ දර්ශන පෙළ ඔබට දැක බලා ගන්නට අවස්ථාව ලබා දෙන්නට.
එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ අභිමානවත් දායකත්වයෙන් 67 වෙනි වතාවට මින් පෙර කිසි දිනක කිසිවෙක් නොදුටු විරෝධ ලෙස ඉදිකළ මේ සුවිශාල දර්ශනීය වෙසක් තොරණේ දැක්වෙන පරිදි උදේනි නුවර සිට බරණැස් නුවරට පැමිණ බුද්ධිල පඬිතුමා වෙතින් වීණා වාදන ශිල්පය උගත් මූසිල තම ගුරුතුමාගේ ආධාරයෙන්ම රජවාසල සේවයට බැඳී තම ගුරු හා සමාන වැටුප් ඉල්ලීම මත වීණා වාදන තරගයකට එළඹුණා. ඒ පිළිබඳව හටගත් කලකිරීම මත වනගත වූ බුද්ධිල ඇදුරුදුගේ සහායට පැමිණි සක්‍ර දේවේන්ද්‍රයාණන් ජයග්‍රහණය සඳහා උපදෙස් දී විශේෂිත වූ යම් ගුලි තුනක් එතුමා අතර ලබා දුන් හැටි ඔය පින්වතුන් දුටුවා නේද? ඒ වගේම තමයි පින්වතුනි 2023 වර්ෂයේ ලංකාවේ විශාලතම තොරණ නිසා 2024 ලෝකයේ මෙතෙක් ඉදි වූ තොරණ අතරින් උසින් හා පළලින් මෙන්ම විදුලි කුකුළු සංඛ්‍යාවෙන් වැඩිම තොරණ ලෙස ගිනස් වාර්තා පොතේ ලියවුණු මේ දර්ශනීය වෙසක් තොරණේ මේවර සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුළ මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සදහවත් සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙසට. අර බලන්න කොමක්ද සිද්ධ වෙන්නේ යන්නේ? බුද්ධිල පඬිතුමා අප තියෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයාණන් දුන් ගුලි තුනනේ. අන්න එතුමාගේ වීසි කරනු ලැබුවා උඩුගුවනට. අර මොකද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ තත්ත්වයෙන් දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ විශ්වවිද්‍යාලයක තොරණේ වටේට තියෙන බලාපොරොත්තු උතරින් කවුද අර මතුවෙන්නේ? දිව්‍ය සලකලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයා නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ මේ පානදුරේ වෙසක් තොරණ ඉදිරිපිටද? එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා බලන්න ඕනර මල් ඉසිනවා නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ? මේ පින්වතුනි දෙවිවරු සහ දිව්‍යාංගනාවන් ආපසු තමන්ගේ දිව්‍ය විමාන බලා පිටත් වුණු ආකාරය. අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොනතරම් පින්වන්තද? මොකද සිද්ධ වෙන්නේ? අනේ බලන්නකෝ අර දෙවියනේ විස්මයජනක සිදුවීම් සිද්ධ වෙනවද මේ වගේ වෙසක් තොරම්බල? ඔව් සිද්ධ වෙනවා. හැබැයි ඒ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියෙන් ඉදිකරන වෙසක් තොරණවල පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් ප්‍රථම වරට යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් මත ඉදි වූ සුවිසල් වෙසක් තොරණ. ඔය පින්වතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතට නොයාති ඒ විද මේ වගේ දේවල්. අලුතින් යමක් දකින්න නම් අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕනේ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයෙන් ඉදිවෙන මෙන්න මේ වෙසක් තොරණ අභියසට. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඉතාමත් දක්ෂ අපේ තරුණ විදුලි තාක්ෂණ ශිල්පියා සචින් ලක්ෂා. ඒ වගේම චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයට පත් අපේ අනිත් තරුණ කලාකරුවා වර්ණගේ සසිත චතුරාර්ය. මේ පාර්ශව තුන එක්ුණාම අපේ ලංකාව බබලවන දෙයක් වෙසක් දිනේට සිදු වෙනවම. ලංකාවේ එතෙක් මෙතෙක් ඉදූ දැවැන්ත නිර්මාණය පානදුරා මහා තොරණ ඇරඹූ ඔබ මේ තොරණ චිත්‍ර නිර්මාණ ශිල්පියාටත් ඒ වගේම විදුලි ආලෝකන ශිල්පියාටත් පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ ගරු සභාපතිතුමන් මහේෂ් ප්‍රනාන්දු මැතිතුමන්ටත් ගරු ලේකම් සංජීව රසාංග මැතිතුමන්ටත් ඒ සියලුම නිලධාරි මණ්ඩලයටත් කාරක සභිකයන්ටත් මෙවැනි දැවැන්ත නිර්මාණයක් ලබන වර්ෂයේත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන කියලා සියලු දෙනාම සබ්දයක ආසාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඒ වගේම මෙවැනි දැවැන්ත නිර්මාණ තව